මෝනින් කට්ටියට ඔන්න අදත් අපි විශේෂ ගමනක් යනවා සිරිපා කරුණා කරන්න දැන්ට බ්ලොග් එක වඩන්න ඕනේ භාගයක් කරුණා කරලා අපි ඉස්සරහට හම්බුනු බ්ලොග් එකත් එක්ක ලස්සන බ්ලොග් එකක් ඒවි. ඔන්න එහෙනම් අපි සමන්දේවි හාමුදුරුවන්ගේ අඩවියට ඇතුල් වෙන්න යන්නේ උතුම් සීපාද ස්ථානට. සිරිපා කරුණාව ඊළඟට අපිට හමුවන්නේ මේ මකර තොරණ. මකර තොරණ අසලම තියෙනවා පන්සලක්. ඒ පන්සලෙන් පන්සිල් සමාදන් වෙලා තමයි සිරිපා කරුණා කරන්නේ. මේ දැන් ඉන්නේ සීතගඟුලේ රතු පාලමුඩ. සීතගඟුලෙන් වතුර පාර තමයි මේ යන්නේ. මේ පහලින් පේන විදිය සීතගඟුලට තව උඩට යන්න ඕන. ඉතින් මෙතනින් පාර දෙකට බෙදෙනවා. මේ පැත්තට ජපන් සාම සාහිත්‍යයට යන්න පුළුවන්. මේ පැත්තට ගියොත් ජපන් සාම සාහිත්‍ය ගාවින් යන්න පුළුවන්. මෙහෙන් ගියොත් ජපන් සාම සාහිත්‍ය හම්බ වෙන්නේ නැහැ. අපි මෙහෙන් ගිහලා බලමු ජපන් සාම සාහිත්‍ය පැත්තෙන් ගිහලා. අපි මේ ඉන්නේ දැන් ගඟුල තැන්න කියන ප්‍රදේශයේ. මෙතනින් තමයි ජපන් සාම විහාරයට යන්නේ. තඩියක් යන්න තියෙන උඩට. ඔන්න අපිට හම්බුණා සීත ගඟුල. මෙතනින් තමයි කෝඩුකාරයෝ නැත්නම් සිරිපා කරුණා කරන කට්ටිය පිරිසිදු වෙලා සිරිපා කරුණා කරන්නේ. මෙතන විශේෂත්වය යන්නේ දැන් සිරිපා කරුණා කරන කට්ටිය කියන්නේ සීත ගඟුලෙන් පිරිසිදු වෙලා තමයි සිරිපා කරුණා කරන්න යන්නේ. මෙතන කෝඩුකාරයන්ට විශේෂත්වය යන්නේ ඒගොල්ලන්ගේ චාරිත්‍රයක් තියෙනවා. දෙහි පොළවේ ගාලා ඔයාලට මම වීඩියෝ දැක්කා. මම පොඩි හින්දා එහෙම චාරිත්‍රය කරලා තමයි සිරිපා කරුණා කරන්න යන්නේ. ඉතින් අන්න ඒ වගේ ඉහළට කරුණා කරන කට්ටිය හොඳට පිරිසිදු වෙලා කෝඩු නම් අර දෙහි ගාලා දෙහි වලින් පිරිසිදු වෙලා තමයි සිරිපා කරුණා කරන්න යන්නේ.
ඔන්න අපි තවත් විශේෂ තැනකට ආවා. ඉදිකටු පාන ගාවට. මේ තියෙන්නේ කොඩු චාරිත්‍රයක් කරන තවත් තැන. මේ තැනට කියන්නේ ඉදිකටු පානේවත් ගෙත්තම් පාන. සරණයි සරණයි බුද්ධං සරණයි 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 ධම්මං සරණයි සරණයි සරණයි. ඉතින් තමයි රත්නපුර පැත්තෙන් ආවොත් එන්නේ. රත්නපුර පැත්තෙන් ආලා එනවා නම් එතනින් තමයි මම හිතන්නේ වැටෙන්නේ. මම හරියටම දන්නේ නැහැ. අපි කල්පනා කරේ කමන්නේ කොහොමද? මාර්ම ලස්සන විවයක් තියෙනවා. කියලා වැඩන්නේ නැහැ. ඔන්න දැන් මම මේ කරුණා කරන්නේ මහගිරි දඹේ සිරිපා කරුණාවේ අමාරුම කොටස. මොකද මේකේ ආනතිය වැඩි. ඔන්න තියෙනවා අවසාන කඩේ. හිමේ කඩේ කියන්නේ මෙන්න මෙතනට. තදදුක් විඳිනේ වනට උතුම් වන වෙදතුන් සරණේ. ඔන්න එනම් අපි සිරිපා කරුණා කරලා නැවත පහළ කරුණා කරා. කිසිම වැරදක් නැතුව සමන්දේ අමුදුරුගේ පිටේ සිරිපා කරුණා කරලා ගමන අවසන් කරා. ආයි ලස්සන වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්න.